නුහා තාම ලෑස්ති නැද්ද? ඉක්මන් කරන්න ළමයෝ. අනේ අම්මේ මට යන්න බෑ අප්පා. මූණත් වහන් නිදාගෙන හිටිය මං එහෙම කියලා නැවත මූණ වහගත්තේ ආයෙත් නිදා ගන්නටයි. දැනටමත් අපි ලේට්. එදිරි අංකල් එයි දැන් අපිව ගන්න. අකමැත්තෙන් වුණත් ඇඳෙන් බැහැගත් මං ඉක්මනින්ම ලෑස්ති වුණා. මට අවැසි දේවල් දාලා පෙර දින හදාගත්ත සූට්කේස් එකට බිත්තියේ ගහලා තිබුණ මගේ පියා සමග ඉන්න පින්තූරයක්ද නමාගත් මම අවසන් වරට මගේ කාමරයේ දෙස බලන් හිටියේ කම්මුල් දිගේ ඔහේ කඳුළු ගලද්දී. මගේ අප්පච්චි ඔයාගේ සුදු දෝණිය අද යනවා. ඔයයි මායි සෙල්ලම් කරපු මේ ගෙදර දාලා. ඔයාට බැරිද අප්පච්චි මාව ඔයා ළඟට ගන්න? අනේ මට බෑ දෙවියනේ. නුහා මමීගේ කටහඬින් ගැස්සුණු මං ඉක්මනින්ම කඳුළු පිහදන් ඉස්සරහට ගියා. මං කාර් එකේ පිටිපස්සෙන් මගේ බෑග් ටිකත් අරන් නැංගා. මමී නම් ඉස්සරහට නැගලා හිනා වෙවි ගියේ මගේ හිත තවත් රිදෙද්දී. ඔවුන්ගේ කතාබහ ඇහෙන එකත් මට වදයක්සේ සිතූ මං ෆෝන් එකෙන් සින්දුවක් දාන් හෑන්ඩ් ෆ්‍රී දෙක ගහන් අපි පහු කරගෙන යන ඈත කඳු දිහා බලන් ගියේ එය තරමක් හෝ සැනසිල්ලක් වූ නිසයි. මං නුහාරා මෙත්මිනී විජේවර්ධන. මගේ පණ ඒ කියන්නේ මගේ අප්පච්චි මාව දාලා ගියේ හරියටම මීට අවුරුදු දෙකකට කලින් හાર્ට් ඇටැක් එකකින්. බැංකු සේවකයෙකු වුණ මගේ අප්පච්චි කාටවත් අත නොපා ජීවත් වූ ගොඩක් සාධාරණ ඉවසිලිවන්ත මනුස්සයෙක්. මගේ අම්මා ඒ කියන්නේ මැණික් විජේවර්ධන. ඇය ටිකක් ආඩම්බරයි. ගුරුවරියක් වූ ඇය දැන් ව්‍යාපාරිකයෙකු වන එදිරි අංකල් එක්ක විවාහ ගිවිසගත්තේ මාසයකට ඉහතදී. අපි අද යන ගමන මට තවත් තිත්ත වූයේ ඔහුගේ පෙරකසාදේ පුතාත් ඒ ගෙදරම ඉන්නවා කිව්ව නිසයි. කාර් එක මග නවත්තා බර්ගර් බන් වගයක් ගත්ත අපි නෙස්ටි බිව්වා. මං ඒ වෙලාවේදීවත් එදිරි අංකල්ගේ මූණක්වත් හරියට නොබැලුවේ මං ඔහු දකින්නවත් අකමැති වූ නිසයි. විනාඩියෙන් විනාඩිය කඳුකරය නුවර සීතල අඩු වෙලා ටිකෙන් ටික කොළඹට ලං වුණ අපි පැය 3කින් පමණ කාර් එක ලොකු ගේට් එකක් ළඟ නැවැත්තුවා. වයසක සීයා කෙනෙක් ගේට් එක ඇරියා. මං හිතුවේ ඒ වැඩට ඉන්න කෙනෙක් කියලයි. මාලිගාවක් වගේ මට එහෙම හිතුණත් මං ඒක කටින් එළියට නොදැම්මා. සිරිසේන මේ බේබිගේ බෑග් එක අරන් යන්න ඇතුළට. එදිරි අංකල් එහෙම කිව්වත් මං මේ බෑග් එක අරන් ඇතුළට ගියේ මං ඔහු කියන දෙයක් අහන්නේ නැහැ කියලා ඔහුට පෙන්වන්න වගේ. විමලා උඩ කාමරේ පෙන්වන්න මේ බේබිට. එදිරි අංකල් එහෙම කියද්දි මං විමලා එනකල් ඉන්නේ නැතුව උඩ කාමරේක බාගෙට ඇරී තිබුණ දොරකට පයින් එකක් ගැහුවේ මගේ අත් දෙකේම බෑග් තිබුණ නිසයි. ෂිට් කොල්ලොන්ගේ රූම් අස්සේ බෙන්න ලැජ්ජ නැද්ද තුමුසෙට? සුදු පාට ටවල් එකක් ඇඳන් තව ටවල් එකකින් කොණ්ඩෙ පිහිදමින් සිටි ඔහු කිව්වේ මට කරන්න දෙයක් නැති වෙද්දී. මොකුත් නොකියපු මං ඊට එහායින් තියෙන වෙනත් කාමරයකට ගියා. ෂිට් ආව ගමන් ලැජ්ජ වුණානේ අර හෝතම්බුවට. මට කියවුනේ ඇඳේ ඉඳගන්න ගමන්මයි. ඔහු රුවෙල් ආදිත්‍ය රණසිංහ වයස 25ක් වූ පුද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න නසරාණියෙක් බව මන් දන්නේ. එදිරි අංකල් මමී එක්ක ඔහුගේ වැරදි වලට දවස් 2-3ක්ම
ඔහුගේ කැම්පස් එකටම ගිය නිසයි. වොෂ් එකක් දාගෙන දොරත් ලොක් කරන් ඇඳට වැටුණු මට එහෙම්මම නින්ද ගියේ මහන්සියටයි. මමී කතා කරත් මං කන්නවත් එළියට ගියේ නැහැ. නුහා මේ දොර අරින්න. පැය ගානකින් මමී එහෙම කිව්ව නිසා මං දොර ඇරියා. අද රෑට අපි හැමෝම ඩිනර් එකකට යනවා. 7ට විතර ලෑස්ති වෙලා ඉන්න පැටියෝ. මමී එහෙම කිව්වේ කම්මුලක් මිරිකමින්. ඇය සතුටින් ඉන්න එකත් මට පෙනුනේ නිකන් විකාරයක් වගේ. අනේ ඔයාලා යන්නකෝ මමී. මට ටිකක් ඉන්න දෙන්නකෝ. 7 වෙද්දි ලෑස්ති වෙන්න. එච්චරයි. මමී එහෙම කියලා දොර වහන් ගියේ මං ඇය දිහා බලන් ඉද්දිමයි. එදිරි අංකල්ගේ නෑදෑයෝ කට්ටියකුත් ඇවිත් කියලා මමී කතා කරත් මං එළියට ගියේ නෑ. 6:00ට විතර ඩිනර් එකකට යන්න මට ලෑස්ති වෙන්න උනේ මමීගෙන් බේරිල්ලක් නැති තැනයි. ඩැඩි රට ගිය වතාවක මට අරන් දුන්න දනිසටත් වඩා චුට්ටක් කොටට තියෙන කළු පාට ගවුමක් ඇඳලා සිම්පල් විදිහට මේකප් එකක් දාගත්තේ රතු පාට ලිප්ස්ටික් ටිකක් ගාගන්න ගමන්මයි. ලෑස්ති වෙලා රූම් එකෙන් එළියට ආව මං හිමිහිට පඩිපෙළ බැහැලා පහළට එනකොට මමී විතරක් එතන හිටිය නිසා මට දැනුනේ සහනයක්. So pretty doll. මමී මල් ළඟට ඇවිත් එහෙම කියද්දි මං මවාගත්ත විදිහට hina වුණා පමණයි. අපි එළියට එනකොටම මං දැක්කේ කායක ඉස්සරහා ඉඳගෙන ඉන්න රුවෙල්වයි. ඔහු ෆෝන් එක ඔබමින් සිටිය නිසා මාව දැක්කේ නෑ කියලා මට හිතුනේ. රුවෙල් කායක පිටිපස්සට ගන්න. එදිරි අංකල්ගේ හඬින් ඔළුව උස්සා බලපු ඔහුගේ ඇස් තත්පර ගානකට මන් ළඟ නැවතුණා කියලා මං දැක්කේ මාත් ඔහු දිහා බලන් හිටිය නිසයි. නුහා ඔය අයියා එක්ක කායක එන්න. එදිරි අංකල්ගේ අම්මා අප්පච්චි දෙන්න අපි එක්ක යන්නම්ලු. රුවෙල් ටිකක් වේගෙන් යනවා කියලා එයාලට ඒක යනකොට අමාරුයි කියනවනේ. මමී එහෙම කිව්වේ මාව කට්ටිය ඉස්සරහා තවත් අසරණ කරමින්. මං ඔහුගේ කායකට නැග්ගේ කරන්නම දෙයක් නැති තැනයි. මේ පණ්ඩිතයාගේ කායකයෙන් මට යන්න උනානේ. මං එහෙම හිතුවේ එළිය බලාගෙනයි. ඔහුත් එක්ක වචනයක් හෝ හරියට කතා කර නැති නිසාම මං තුලින් නොසන්සුන්කමක් ගොඩනැගී තිබුණා. කළු පාට වගේ ස්කිනර් එකකට උඩින් ලානිල් පාට ඩෙනිම් ජැකට් එකක් දාලා හිටිය ඔහු ලාවට දැක්කේ කායකට නගින මොහොතේ. ගානට නඩත්තු කර ඇති ඇඟ, දුඹුරු පාට ඇස්, දඟකාර හිනාව, ගානට කපලා තිබුණ රැවුල ඔහු ගොඩක් කඩවසම් කියලා මට දැක්ක වෙලාවෙම හිතුනේ. නමුත් මං ඒක පිළිගන්නට කැමති වුණේ නෑ. ඒ මට ඔහුව පෙන්නන්නට බැරි නිසයි. ඔහුත් මාත් එක්ක වචනයක්වත් කතා නොකරම වේගයෙන් කාර් එක ඩ්‍රයිව් කරා. ඔහුට කෝල් එකක් ආවේ ඒ අතරයි. ඕනෙත් ඔව් කියපන් බං. පොඩ්ඩක් එළියට එන ගමන් බං ඉන්නේ. දන්නවනේ වාත වෙනවා බං මේවා. ඩැඩි එක්ක බෑනේ. මං පොඩි වෙලාවක් ඉඳලා එන්නම් බං. ඔව් අපේ ගෙවල් ළඟ පාරේ තියෙන එකේ සෙට් වෙමු එහෙනම්. ඔහු කෝල් එක කට් කළා මං දිහා බැලුවා. මං දැක්කේ නැති ගානටම ඉස්සරහා බලන් හිටියා. වචනයක්වත් කතා නොකරම රෙස්ටුරන්ට් එකට ගියා. අයියයි නංගි අඳුරගත්තද? මමී ඔහුගෙන් එහෙම ඇහුවත් ඔහු මුකුත් නොකියා ලාවට hina වුණා. එතනදී දෙතුන් වතාවක් අපේ ඇස් ගැටුණත් අපි එකිනෙකා දිහා සුහද බැල්මක්වත් හෙළුවේ නැත. අනිත් අය කියන කතාවලට මවාගත්ත හිනාවක් හෙළුවා පමණයි. චයිනීස් ෆ්‍රයිඩ් රයිස් වර්ගයක් ඕඩර් කරලා අපි හැමෝම එකම ටේබල් එකේ ඉඳලා කන ගමන් ඉද්දි
රුවෙල්ට කෝල් කිහිපයක්ම ආවා. 3ක් විතරම රින් වුණත් ඔහු ආන්සර් කරේ නෑ. ඔහු කන ගමන්ම මැසේජ් දැම්ම මං දැක්කා. මටත් මෙතනින් ගැලවිලා ගෙදර යන්න උවමනාවක් තිබුණේ මට මේ සියල්ලම විකාර වගේ පෙනුන නිසයි. කන ගමන් වුණත් මං කල්පනා කරේ රුවෙල් යන ගමන් මටත් යන්න තිබුණා නම් හොඳයි කියලා. මේ පණ්ඩිතයා වික්කයිද? කමක් නෑ කියලා බලමුකෝ. මං එහෙම හිතමින් කෑම කෑවා. ඩැඩි ඔනෙත්ගේ බර්ත්ඩේ නේ අද. පොඩි සෙලිබ්‍රේෂන් එකක් තියෙනවා. මං ඒ නිසා යන්නද? මං ගෙදරට ගිහින් චේන්ජ් කරන්න යන්නේ ඩැඩි. ඒ නිසා දැන්ම යන්නම්. නැත්තම් ලේට් වෙයි. ඔහු එදිරි අංකල්ගෙන් එහෙම ඇහුවා. මමි මාත් එහෙනම් මේත් එක්කම යන්නම්. මම එහෙම කියනකොට හැමෝම මං දිහා බැලුම පුදුමෙන් වගේ. රුවෙල් මං දිහා බලන් හිටියේ කටත් ඇරගෙන. මට ටිකක් මහන්සි මමි. අපි හෙන යමු නේද? කියලා මං එන්න හැරුණේ කාගෙන්වත් උත්තරයක් ලැබෙන්නත් කලින්. නොහා කවුද දැන් යන්න කිව්වේ? මං අනිත් පැත්තට හැරී අඩි 2ක් තියන්නත් කලින් මමී කතා කරපු නිසා නැවතුණා. අනේ ප්ලීස් මමි. හරි දුව. රුවෙල් නංගිව පරිස්සමින් එක්ක යන්න ඕනි. එදිරි අංකල් මගේ හිත දිනා ගන්න වගේ එහෙම කිව්වා.